සිළු දිනාටම සුබ දවසක්. අද මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන දේ තමයි කොරියානු භාෂාවේ අපි වර්තමාන වැදගත් භාෂාවේ වාක්‍ය තමයි අපි ඊට කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තේ. ඒකෙදි මම කරේ මම බත් කනවා. එතන මම බත් කනවා කිව්වොත් එහෙම චොනන් පබල් මොක්සම්නිදා. ඒකට මම එකතු කළා කාලය හංගවන පද. එතකොට කාලය හංගවන පද දන්නේ නැත්නම් කාල ගැන කතා කරන්න බෑ. එතකොට කාලය හංගවන පද බලන්න ඕනේ ඊට කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ. ඒකේ වචන පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරන ක්‍රමත් මම දීලා තියෙනවා. ඊළඟට එතකොට දැන් අපිට පුළුවන් මම බත් කනවා විතරක් නෙමෙයි මම අද බත් කනවා. චොනන් ඔනල් පබල් මොක්සම්නිදා. ඔන්න වචන හතරක් තියෙනවා. අද මම තව වචන වර්ගයක් ඉගෙන ගන්න ඕගලන්ට සලස්වනවා. ඒ තමයි ස්ථාන සම්බන්ධ වචන. එතකොට ක්‍රියාවක් සිද්ධ වෙනකොට ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙද කියලා අහනවනේ. කොහෙද? එතකොට අනිවාර්යයෙන්ම ස්ථාන සම්බන්ධ වචන දැනගෙන තියෙන්න ඕනේ. ඒතර භාෂාවක් අපට දැනට අල්ලගන්න බැරි වුණේ ඉංග්‍රීසි භාෂාව, දෙමළ භාෂාව ඉගෙනුවනේ එක වසරේ ඉඳන් 12 වසර වෙනකන්. එතකොට වචන අල්ලගන්න ක්‍රමයක් නැහැ කොතනකවත්. ඉතින් ඔස්තාර් ගුරුවරු নানা ප්‍රකාරයි කියලා දෙනවා මෙහෙම කරන්න කියලා. ඉතින් වචන ළමයින්ට හොයාගන්න ක්‍රමයක් තියෙන්න එපා. ඒතර මගේ හැම පාඩමකදීම ඒ භාෂාව උගන්වනකොට පූර්ණ වචන සෙට් එක දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක ස්ක්‍රිප්ට් කරන්න නැතුව පිළිවෙලකට මුල ඉඳන් පිළිවෙලට පොතක් අරගෙන භාවිතා කර ලියලා කරලා කරනවා නම් කීප සැරයක් බලලා කරනවා නම් කොරියන් භාෂාවේ කාර්ය සාධන මට්ටමට යෑම සහ O level, A level, ඒ වගේම EPS topic නැත්නම් topic විභාග 7ක් තියෙනවා. ඒකට අදාළ දැනුම ලබා ගන්න පුළුවන් වෙනවා. හරි අපි කෙලින්ම පාඩමට යමු. දැන් මෙතන ස්ථාන සම්බන්ධ වචන වලට අපි කියනවා මේක શબ્ද කරනවානේ චංසෝ. චංසෝ කියලා කියන්නේ ස්ථාන. ඒක ජංසෝ කියලා ඕනනම් શબ્ද කරන්න පුළුවන්. ජ දෙකම උතන තියෙන නිසා මුලට තිබුණොත් චංසෝ. එතකොට බලන්න පළවෙනි වචනය. කෙලින් වචනෙට යමු. චොල්. චොල් කියලා කියන්නේ පන්සල. චොල් කියන්නේ පන්සල. ඊළඟට ක්‍යෝහි. ක්‍යෝහි. ක්‍යෝහි කියලා කියන්නේ පල්ලිය. ක්‍යෝහි පල්ලිය. චිප්. චිප් කියලා කියන්නේ ගේ. චිප් කියන්නේ ගේ. ගෙය. හක්කියෝ. පාසල. හක්කියෝ කියන්නේ මොකක්ද? පාසල. එතකොට සොජොම්. සොජොම් බලන්න සෝ මේක මේ පැත්තරාම ජෝනේ සොජොම්. පොත් සාප්පුව. අන්හෙන්. අන්හෙන්. බැංකුව. අන්හෙන් කියන්නේ බැංකුව. කොන්හන්. කොන්හන් කියලා කියන්නේ ගුවන් තොටුපළ. කොන්හන් ගුවන් තොටුපළ. ඊළඟට හංගු. හංගු. හංගු කියන්නේ වරාය. හංගු කියන්නේ මොකක්ද? වරාය. පියොන්වොන්. පියොන්වොන් රෝහල. පියොන්වොන් රෝහල. ඊළඟට යග්ගුක්. යග්ගුක් ෆාමසිය. යග්ගුක් ෆාමසිය. ඊළඟට බලන්න යොග්. යොග් කියලා කියන්නේ ස්ටේෂම. අපි ගමු කිචා යොග්. කිචා යොග් කියලා කියන්නේ කෝච්චි ස්ටේෂම. චිහාචොල් යොග් උමං දුම්රිය ස්ටේෂම. සිජං. සිජං කියලා කියන්නේ එක්ක පොළ නැත්නම් වෙළඳ සැල. කග්ජං. කග්ජං රංගහල. සින්දුවෙන් රංගහල ඇත්ත දැන් අඩාඳුරේ. කග්ජං රංගහල. තරි. මම මුලදී මේ වචන දුන්නා. තරි කියලා කියන්නේ එක්ක කකුල මෙතන ස්ථාන සම්බන්ධ වචන වලට ගන්න නිසා තරි කියලා කියන්නේ පාලම. තරි කියන්නේ පාලම. තරි පාලම. හරි. ඊළඟ වචන ටික ගන්න කලින් අපි දැනගන්න ඕනේ මේක වාක්‍යයකට දානකොට ස්ථාන සම්බන්ධ වචන වාක්‍යයකට දානකොට මෙන්න මේ ඒ කියන නිපාතය
ඒ කියන නිපාතය සහ මේ ඒසෝ කියන නිපාතය දානවා. ඒ කියලා කියන්නේ එම ස්ථානයේ. එතකොට මෙතන එනවා එම ස්ථානයේ. නැත්නම් එම ස්ථානය ට කියන අර්ථයක් එනවා. ඒසෝ දැම්මාම එම ස්ථානයේදී. ස්ථානයේදී. දැන් මෙතන වචන මාලාව හරියට දෙන්න ඕන නිසා මම මෙතන තීරු තුනක් හැදුවේ නැහැ. දැන් ඔයාලට මේ වීඩියෝ බලලා වෙන පන්ති අරගෙන යන්න අවශ්‍ය නැහැ. මුදල් ගෙවාගෙන. මේ විදිහට ගාන්ට වචන ටික පෙළට තීරු තුනක් ගහ ගන්න ඕනේ. ගොඩක් දුරට පාවිච්චි කරන්න ඕන කොට්රුල් CR පොත. කොට්රුල් CR පොතේ තීරු තුන හදාගෙන පළවෙනි තීරුව තමයි ඔයාලා ලියාගෙන යන්න ඕනේ මේ වචන ටික. ලියාගෙන ගිහිල්ලා දෙවෙනි තීරුවේ මෙන්න මේ ඒ දාලා ආපහු මේක ලියන්න ඕනේ ඒ එකතු කරලා. දැන් බලමු. මෙතන අපි ගමු චිප් කියලා ගමු. චිප් කියන්නේ ගේ. චිබේ. චිබේ කියලා කියන්නේ නිවහනට නිවහනේ. එතකොට මං කිව්වොත් මෙහෙම චොනන් චිබේ කම්නිදා මම ගෙදර යනවා. චොනන් හක්කියෝ ඒ කම්නිදා මම පාසලට යනවා. එතකොට චොනන් සොජම් මේ කම්නිදා මම පොත්සාප්පුවට යනවා. අබොජිගා වෙනස් කරමු අබොජිගා තාත්තා හෙනේ බැංකුවට නේ අපි ගත්තොත් එම කම්නිදා නැතුව ඔම්නිදා එනවා. යම් කිසි ස්ථානයකට කියන අර්ථයක් ගන්න පුළුවන් මේ ඒ දැම්මහම. කාලය හංගවන පදවලටත් මේ ඒ දැම්ම දාන්න නැති තැනුත් මං කියලා දුන්නා. ඒ සෝ දැම්මම එම ස්ථානයේදී අපි හිතමු මෙහෙම මම බත් කනවා කිව්වොත් චොනන් පබල් මොක්සම්නිදා. මම අද බත් කනවා. චොනන් ඔනල් පබල් මොක්සම්නිදා. මම අද ආපන ශාලාවේදී බත් කනවා. චොනන් ඔනල් සික්තන් තමයි ආපන ශාලාව. සික්තන් ඒසෝ පබල් මොක්සම්නිදා. අන්න සික්තන් ඒසෝ කියන්නේ ආපන ශාලාවේදී. මේ ඒසෝ කියන එක වචන දෙකක් තුනක් දාලා තමයි පොත්පත්වල තියෙන්නේ. අපි මේ පිළිවෙලට යනවනේ තීරු තුන හදාගෙන ඔන්න දැම්මම මේ වැඩේ පටන් ගන්නවා ওই විදිහට. දැන් අපි බලමු තරි කියන්නේ එතකොට පාලම. පං කාමරය. දැන් බලන්න පංගේ කාමරයේ කාමරයට පංගේසෝ කාමරයේදී නැත්තම් එතකොට කාමරයේදී තං කොරියන් භාෂාවෙන් නිකම්ම තං නෙමේ අත් දෙකක් නේ තියෙන්නේ. තං භූමිය. තං භූමිය. ඊළඟට බලන්න පදා මුහුද. එන පදායේ මුහුදේ මුහුදට පදායේසෝ මුහුදේදී. තේරෙනවද? එතකොට අපිට ලස්සනට ඒ වගේ වාක්‍ය ගන්න පුළුවන්. මේක ඉවර වෙලා වාක්‍ය ලියමු. බලන්න පංචිප්. පංචිප් කියලා කියන්නේ පං කියන්නේ පාන්නේ. චිප් කියන්නේ ගේ. බේකරිය. පංචිප් බේකරිය. චිම්සිල් වටිනාම තැනක්. නිදන කාමරය. චිම්සිල් නිදන කාමරය. කගේ කඩය. එක මතක තියාගන්න ලේසි. කගේ කඩය. කොන්වොන් මේක කොන්වොන් උද්‍යානීය. කොන්වොන් මේකේ කෝ සහ කූ શબ્දයක් අතර શબ્දයක් පාවිච්චි කරනවා. මෙන්න මේක වැටුණාම කොන්වොන් උද්‍යානීය. ගොසිල් විසිට්ට කාමරය නැත්තම් සාලය. ගොසිල් සාලය. මොග්ජන් ගොවිපල. මොග්ජන් ගොවිපල. මියෝජි අපි සියලු දෙනාම ඉන්නේ සීමිත කාලයක්නේ. ඊට පස්සේ අපිව ගිහිල්ලා මියෝජි එකට ගිහිල්ලා දානවා. අපි චුක්තා වුණාම චුක්තා කියන්නේ මැරෙනවා. මියෝජි කියන්නේ සොහොන් පිට්ටනිය. මුදේ කියලා කියන්නේ වේදිකාව. වේදිකාව. චෙක්පං අපිට අහුණා මෙතන සොජොම් කියලා වචනයක්. පොත් සාප්පුව. චෙක් කියන්නේ පොතනේ. චෙක්පං කියන්නේ පොත් කඩය. ඊළඟට
කෝයං උපංගම කෝහයං තමයි කෝයං උපංගම පුවොක් කියලා කියන්නේ කුස්සිය. ඒක මතක තියාගන්න ලේසි. ගොඩක් ඔක සාමාන්‍ය පුවක් වලට සමාන શબ્දයක් නෙන්නේ. ගෙදරක සාමාන්‍ය පුවක් තියෙන්නේ කුස්සියේ. පුවොක් කුස්සිය. සික්තං ආපන ශාලාව. සික්තං ආපන ශාලාව. නරා සෑහෙන වැදගත්. නරා රට. සාමාන්‍යයෙන් තාර්කික ඥානය අඩු බොහෝ පුද්ගලයන්ව කුපිත කිරීමේ හැකියාව තියෙනවා නරා කියන එක පාවිච්චි කරලා. ගොඩක් දුරට ජාතිය, ආගම, කුලය, රට. එතකොට මිනිස්සු පෙළඹෙනවා. ඒකට කැමති. අපි රට කිව්වම කැමතිනේ. නේ? මාතෘ භූමිය කිව්වහම ටක් ගාලා පෙළඹෙන්නේ ඒකයි. නේ නරා රට. කිෝසිල් කියලා කියන්නේ පන්තිය. කිෝසිල් පන්තිය. හේසා ව්‍යාපාරය. හේසා කියලා කියන්නේ ව්‍යාපාරය නැත්තම් කම්පැනිය නැත්තම් වැඩපළ. තේරුණාද? කම්පැනියක් හැටියට ඒක තියෙන්නත් පුළුවන්. වැඩපළක් හැටියට තියෙන්නත් පුළුවන්. නේ? කර්මාශාලාවක් තියෙන්න පුළුවන්. ඒකටත් කුඤ්ඤං වෙනුවට හේසා කියන්න පුළුවන්. ඊළඟට මෙතන කුඤ්ඤං අහුවෙන්නේ දැන්. කුඤ්ඤං කර්මාන්ත ශාලාව. කුඤ්ඤං කියන්නේ කර්මාන්ත ශාලාව. ගොඩක් අය අහනවනේ දැන් කොරියාවේ මොන කර්මාශාලාද තියෙන්නේ කියලා. මොනවද නිෂ්පාදනය කරන්න කියලා අහනවනේ. ලෝකේ 5 වෙනි තාක්ෂණික දියුණු රාජ්‍ය තමයි දකුණු කොරියාව. එතකොට ඉන්දි කට්ටේ ඉඳන් අභ්‍යවකාශ සටල වෙනකන් නිෂ්පාදනය කරනවා. ගුවන් යානා තියෙනවා. වාහන නිෂ්පාදනය කරනවා. ඕගලන්ට තියෙන පෙළපොත්වල ඒක සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. පෙළපොත් සාකච්ඡා කරනකොට ඕගලන්ට ඒ ටික නිවැරදිව අල්ලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න. චංකෝ මේක ගෝ කියලා શબ્ද කරන්නේ නැහැ ගොඩක් දුරට. චංකෝ ගබඩාව. චංකෝ ගබඩාව. චංකෝ ගබඩාව. සුදෝ සිංහලෙන් සුදෝ කිව්ව සුදෝ මං ආදරේ කියලා කියන්නේ. මෙතන සුදෝ කියන්නේ ඉතින් වැදගත්. අගනගරය. සුදෝ අගනගරය. තබං කියලා කියන්නේ කෝපි කඩේ. දැන් ලංකාවේ කෝපි කඩ කියලා එකක් නැහැනේ. කොරියාවේ හැම බොහෝ නගරවල කෝපි කඩ තියෙනවා. පුද්ගලයෝ මුණ ගැහෙන්නේ. පෙම්මතියෝ මුණ ගැහෙන්නේ. යම් අය මුණ ගැහෙන්නේ මේ ස්ථානයේදී. ගොඩක් දුරට දැන් ගොඩක් තියෙනවා. එකක් තමයි තබං. තබං කියලා කියන්නේ කෝපි කඩය. කෝපි කඩේට කෙලිම කියන්න පුළුවන් කෝපි වලට කියන්නේ කොපි. කොපි ෂොප්. කොපි ෂොප් කියලා කියනවා කෝපි කඩේට. ඊළඟට යොන්වා කියන චිත්‍රපටිය. යොන්වා චිත්‍රපටිය. යොන්වා ක්වාන් චිත්‍රපටි ශාලාව. එහෙනම් අපි කිව්වොත් චිත්‍රපටි ශාලාවට මම යනවා. චොනන් යොන්වා කානේ කම්නිදා. මම චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටි බලනවා. චොනන් යොන්වා ක්වාන් ඒසෝ යොන්වාරල් පොම්නිදා. පොදා කියන බලනවනේ පොම්නිදා බලනවා. උච්චේ ගුක් තැපැල් කන්තෝරුව. උච්චේ ගුක් කියන්නේ තැපැල් කන්තෝරුව. මේ බලන්න क्यों चलसो पोलिस स्थानीय क्यों चलसो पोलिस स्थानीय නොරේපං සින්දු කාමරය. ඒ කියන්නේ කොරියාවේ තියෙනවා ලංකාවේ ඔය කැරකෝ ශාලා වගේ සමාජ ශාලා කියලා තියෙනවානේ. ඒ හා සමානව බීලා නටන්න පුළුවන් විනෝද වෙන්න පුළුවන් සින්දු දාලා තියෙන තැන. නොරේපං. ඔගොල්ලෝ කොරියාවට ගියාම කොරියාවේ බොහෝ කර්මාන්ත ශාලාවල් වල මාසික එක වතාවක් හෝ දෙවතාවක් පොඩි පාටියක් සංවිධානය කරනවා. ඒක ගොඩක් දුරට තියෙන්නේ සිත්තමේ තියෙන්නේ. සිත්තං ආපන ශාලාවේ. එතකොට ඒක ඉවර වෙලා මදිපාඩු තියෙනවා නම් නොරේපං එකටත් යනවා. නොරේපං කියන්නේ සින්දු කාමරය. උන්දොන් කියලා කියන්නේ ක්‍රීඩාව. උන්දොන් කියන්නේ ක්‍රීඩාව. ව්‍යායාම් කරනවටත් අපිට කියන්න පුළුවන් උන්දොන් කියලා මතක තියාගන්න ඕනේ. උන්දොන් ජං කියන්නේ ක්‍රීඩා පිට්ටනිය. ඒතර ක්‍රීඩා පිට්ටනිය, සෙල්ලම් පිට්ටනිය, ඔහොම තියෙනවා චූට් ළමයිගේ සෙල්ලම් පිට්ටනිය. ඒවා වෙන වචන එනවා. ඒතර දැනට මතක තියාගන්න ඕනේ උන්දොන් ජං කියන්නේ ක්‍රීඩා පිට්ටනිය. ඔන්න බලන්න.
අද ක්‍රීඩා පිට්ටනියේදී පාපන්දු සෙල්ලම් කරනවා. එතකොට චොනන් ඔනල් මම අද නේ උන්දොන් ජනේසෝ අන්න ඒසෝ දානවනේ උන්දොන් ජනේසෝ ඒ ස්ථානයේදී කියන්නේ ක්‍රීඩා පිට්ටනියේදී චුක්කුරල් පාපන්දු උන්දොන් හම්නිදා කියනත් පුළුවන් නැත්නම් චුක්කුරල් හම්නිදා පාපන්දු සෙල්ලම් කරනවා. හජන්සිල් කොරියාවට යන්න කලින් ගුවන් යානයේදීත් රින්ගන්න වෙනවා හජන්සිලට. හජන්සිල් කියලා කියන්නේ වැසිකිළිය. වැසිකිළිය. මේක හුවජන්සිල් කියලා શબ્ද කරන්නේ හජන්සිල්. හජන්සිල් කියන්නේ වැසිකිළිය. හජන්සිල්. හරි. දැන් මෙතන තියෙන්නේ 43ක්. මම ඊළඟ වචන සෙට් එක මම ආපහු මේකෙන්ම දෙනවා. ඊළඟ වචන ටික අපි බලමු. 44 වන වචනය. සාමුසිල්. සාමුසිල් කියන්නේ කාර්යාලය. සාමුසිල් කාර්යාලය. තේසක්වාන්. ලංකාවට වෙලා ඉන්නවා නම් ඕක අවශ්‍ය වෙන්නේ නැහැ. රටකට යනවා නම් තේසක්වාන් කියන එක දැනගෙන තියෙන්න ඕනේ. තානාපති කාර්යාලය. තේසක්වාන්. තොසොක්වාන්. දැන් ඉතින් ලංකාවේ කවුරුත් තොසොක්වාන් වලට යන්නේ නැහැ. දැනුම ලබා ගන්න පොත්පත් පරිශීලනය කරන්න ඕනි. පොත්පත් වලින් මගහැරලාද දැන් ඉන්නේ. හරි. තොසොක්වාන් කියලා කියන්නේ පුස්තකාලය. කිසුක්සා. වල කොරියාවට ගියාම කිසුක්සා එකක් දෙනවා. බෝඩිමක්. කිසුක්සා. බෝඩිම. චුචාජං. 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 රතගාල. වාහන පාක් කරන තැනකට අපි කියනවා චුචාජං. තෙහක්යෝ. අපට මුලදී අහුණා හක්යෝ. හක්යෝ කියන්නේ පාසල. තෙහක්යෝ කියලා කියන්නේ විශ්වවිද්‍යාලය. මිබල්සෝ. මිබල්සෝ. මිබල්සෝ කියලා කියන්නේ බාබර් සාප්පුව. මිබල්සෝ බාබර් සාප්පුව. පෙක්වජොම්. පෙක්වජොම් කියලා කියන්නේ සුපිරි වෙළඳ සැල. සමහරක් තැන්වල ගබඩාව කියන එකටත් මේක භාවිතා කරන්න පුළුවන්. පෙක්වජොම් සුපිරි වෙළඳ සැල. චුයුසෝ. චුයුසෝ පෙට්‍රල් ෂෙඩ් එක. ඉන්ධන පෙරවුම් හලට මොකද කියන්නේ? චුයුසෝ. සොබංසෝ ගිනි නිවන මධ්‍යස්ථානය. සොබංසෝ ගිනි නිවන මධ්‍යස්ථානය. කිචා යොග් කෝච්චි ස්ටේෂම. කෝච්චියට කියන්නේ කිචා යොග් කියන්නේ ස්ටේෂම. චොං ලියුජං බස් නැවතුම්පළ. ඒක චොං රියුජං කියලා શબ્ද වෙන්නේ නැහැ. චොං ලියුජං බස් නැවතුම්පළ. යං කේජං කුකුල් ගොවිපළ. යං කේජං කුකුල් ගොවිපළ. මෙප්පියෝසෝ ප්‍රවේශපත් කාර්යාලය. එතකොට ප්‍රධාන ටවුන් වල මෙප්පියෝසෝ තියෙනවා. ප්‍රවේශපත් කාර්යාලය. හප්පියොන්සිල්. හප්පියොන්සිල් දුම්බොන ස්ථානය. එතකොට මේ ගොඩක් කඩවල් වල දුම්බොන්න මොකක් කරනවද වෙන ස්ථානයක් වෙන් කරලා තියෙනවා. ඒකට අපි කියනවා හප්පියොන්සිල් කියලා. මොග්යොක් තං. දැන් මොග්යොක් හදා කියන්නේ නානවා. ඒකට මොග්යොක් තං කියන්න පුළුවන්. මොග්යොක් ජං කියලා ගන්නත් පුළුවන්. ස්ථානයකට ජං කියනවා. මොග්යොක් තං කියලා කියන්නේ නාන ස්ථානය. එතකොට මොග්යොක් සිල් කියලා ගන්නත් පුළුවන්. සිල් කියන්නේ ගොඩක් දුරට එතන කාමරය කියන අදහසකින් කියන්නේ. මොග්යොක් සිල් නාන කාමරය. මොග්යොක් තං නාන ස්ථානය. යොං හේජං. යොං හේජං යොං හේජං කියලා කියන්නේ උත්සව ශාලාව. කොතන හරි මොකක් හරි උත්සව ශාලාවක් තියෙනවා නම් යොං හේජං. තොං මුල් වොන්. තොං මුල් කියලා කියනවා සත්තුන්ට. ඕනම සතෙක් තොං මුල්. තොං මුල් වොන් කියන්නේ සත්තු අත්ත. ත්වේජි උරි. ත්වේජි උරි කියලා කියන්නේ ඌරු කොටුව. ත්වේජි උරි ඌරු කොටුව. මාදං. මාදං කියලා කියන්නේ මිදුල.
මාදන් මිදුල. දැන් බලන්න මිදුලේ මාදන් කියනකට ඒ දානවා මාදනේ වෙනවා මාදනේ. නේ මිදුලට ඒත් මාදනේ. මිදුලේදී මාදනේ සෝ මිදුලේදී. හොටෙල් හෝටලය. හොටෙල් කියන්නේ මොකක්ද? හෝටලය. හොටෙල් හෝටලය. ආලක මන්දාව කියලා ප්‍රසිද්ධ හෝටලයක් තියෙනවනේ. ඒක මොකක්ද? හොටෙල් එකක්. ඊළඟට බලන්න මේක શબ્ද කරන්න ඕනේ. මේක ලේ කියලා ගන්නත් පුළුවන්. රෙස්තෝරන් රෙස්තෝරන් රෙස්ටොරන්ට් රෙස්තෝරන් කියලා කියන්නේ රෙස්ටොරන්ට්. කොන්මුල් ගොඩනැගිල්ල කොන්මුල් ගොඩනැගිල්ල කොන්මුල් ගොඩනැගිල්ල. චිගු චිගු කියන්නේ පොළව. චිගු පොළව. earth කියන එක ගන්න පුළුවන්. පෘථිවිය වගේ එකටත් චිගු කියලා ගන්න පුළුවන්. මේක non non කියලා කියන්නේ non ඒ කියන්නේ අපි as වලට කියන්නේ non නේ. මේක no nu අතර શબ્දයක් non කුඹුර. non කියනවා අපි කුඹුරට. හරි. ඊළඟ වීඩියෝ එකෙන් මම වචන 5ක් සහිත වාක්‍යයක් ලියන හැටි කියලා දෙනවා. ඒකට ඔයාලා පුළුවන් තරම් ලියන්න ඕනේ. ඒතර මේ පාඩම හොඳට තේරුණා නම් මේක වැදගත් කියලා ඔයගලන්ට තේරෙන්න ඕනේ. හැම විභාගයකටම මෙතනින් එහාට ස්ථාන සම්බන්ධ වචන එකක් දෙකක් තමයි ආය අහුවෙන්නේ. තව ඉතින් එක එක තැන්තන අපි ගත්තොත් මේ රෝහලට කියන්නේ පියොන්වෝන්. ඒතර රෝහල් වර්ග තියෙනවනේ. රෝහල ඇතුලේ වාට්ටු තියෙනවනේ. එහෙමනම් ඒ ස්ථාන සම්බන්ධ වචන ඒ තැන්වලදී ආය අල්ල ගන්න පුළුවන් වෙනවා. නේ? හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේ මම ස්ථාන සම්බන්ධ වචන කාලය හංගවන වචන දාලා වාක්‍ය ලියන හැටි කියලා දෙනවා.